ඔන්න එකමත් එක ගමක ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් වුණා. ඉතින් මේ ගමරාල හරිම බුද්ධිමත්. හරිම නුවණක්කාරයි. මේ ගමරාලට එක දවසක් හිතුණා හේනක් කොටන්න යන්න ඕනේ කියලා. ඉතින් මේක ගමහාමිනේටත් කියලා බැලුවා. හාමිනේ චුට්ටක් මෙහාට එන්න නෑ. මොකද උන්නේ ඔච්චර බැරිහන් දෙන්නේ? මට අදහසක් ආවා හේනක් කොටන්න යන්න ඕනි කියලා. මම හෙට අනිද්දාම යන්න කියලා ඉන්නේ. ඕනේ ඒක කොච්චර හොඳ දෙයක් දුන්නේ. එහෙනම් මම බඩු ටික ලෑස්ති කරන්න. හොඳ. එහෙනම් මගේ බඩු ටික ලෑස්ති කරන්නකෝ. ඉතින් හේන කොටන්න යන දවස උදා වුණා. ගමරාලයි ගමහාමිනේ උදේන් මාවති වෙලා ගමරාලගේ බඩු ටික ගමහාමිනේ ලෑස්ති කරලා තිබ්බා. හාමිනේ ඔය ලබු කැටෙත් මෙහාට දෙන්න නෑ. මේන් උන්නේ. එහෙනම් මං ගිහින් එන්නම්කෝ. හොඳමයි උන්නේ. ඉතින් ගමරාල මෙහෙම ගිහිල්ලා සුදුසු තැනක් හොයාගත්තා. මේ තියෙන්නේ හේන් කොටන්න කියලා කියාපු තැන. ගස් ටිකක් කපලා තනකොළ ටිකකුත් කපන්න ඕනේ. අම්බේ මෙච්චර ලොකු ගහ. මම නම් කවදාවත්වත් මෙච්චර ලොකු ගහක් දැකලා නැහැ. කපන්නත් දුකයි. කපන්න වෙනවනේ ඉතින් මගේ හේන් වැඩ කරන්න. කපන්න කලින් මේක චුට්ටක් ඉක්ෂා කරලාම බලන්න ඕන. ඉතින් මේ ගහේ හිටිය ලොකු යකෙක්. මේ යකා ඒක අහගෙන හිටියේ. බල මගේ ගහ කපන්න මේ ගමරාලයා. මං හොඳ උපායක් කල්පනා කළා. මේ ගමරාලයා මෙතනින් එලාලා දානවා. ගමරාල මොකද මගේ ගහ කපන්නේ? මේ ගහ කැපුව මං තමුන්ගේ මස් කැලි වලට ඉරලා දානවා. පොයි දෙයියනේ මේ යකෙක් නේද? බය වෙනවා කියලා නම් පෙන්වන්න හොඳ නෑ. හොඳ උපායක් කල්පනා කරලා මේ යකා මෙතනින් එලවලා දාන්න ඕනේ. හරි මතක් වුණා. බොල මේ ගහ කපන්න නැතුව කොහොමද මං මේ වැඩ කරන්නේ? මං තමුට බයයි කියලා හිතුණාද? මම මේ ගහ කපනවාමයි. තමුන්ට මං බය නෑ. බොල මේ ගමරාලයා නම් යකුන්ට බය නැද්ද කොහෙද? වැදලවත් කියන්න ඕනේ. අනේ ගමරාල මේ ගහ කපන්න එපා ගමරාල. ඔය වෙන ගහක් කපන්න නොවේ. අනේ ගමරාල මේක ඉතින් මගේ විමානනේ. අනේ ගමරාල යකා මට හොඳටම බය වෙලා. මේකේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ. මතක් වුණා. හරි මං තමුන්ගේ ගහ කපන්නේ නැහැ. හැබැයි මට තමු පොරොන්දුවක් වෙන්න ඕනේ. අනේ කියන්න ගමරාල මම ඕන පොරොන්දුවක් වෙන්නම්කෝ. හරි මට මාසෙට වියුර දෙකකුත් එළවලු දෙකකුත් මගේ ගෙදරටම අරන් එන්න ඕනේ. නැත්තම් මං තමුන් ගැන බලා ගන්නම්කෝ. අනේ හොඳමයි ගමරාල මම ඒක ගෙනත් දෙන්නම්කෝ. ඉතින් ගමරාලගේ ගෙදරටම එදා යකා හැම මාසෙටම වියුර දෙකකුයි එළවලු දෙකකුයි ගෙදරටම ගෙනත් දුන්නා. ගමරාල කවුද කතා කරන්නේ? මේ අපේ යකානේ. කෝ ගෙනාවද? අනේ මෙන්න ගමරාල වියුර දෙකකුයි එළවලු දෙකකුයි. හොඳ පරිස්සමට ගිහින් එන්නකෝ. ඉතින් මේවා ගමරාලයි ගමහාමිනේ තනියම නම් කෑවේ නැහැ. ගමේ හැමෝටම බෙදලා හදාගෙන කෑවා. ඉතින් මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා යකෙක්ගෙන් උනත් වැඩක් ගන්න පුළුවන් කියන හැටි කතන්දරේ. මගේ කතාව මෙතනින් අවසానයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.